Hi, ඉතින් අද අපි මිනිත් එක්සෑම්ස් ඉවරයි. දැන් මිනිත් ගෙදර ඉන්නේ. ඒක නිසා මම හිතුවා මිනිත්ව වර්ක්අවුට් එකක් කරන්න, මාත් එක්ක වර්ක්අවුට් එකක් කරන්න මිනිත්ව ගෙනියන්න ඕන කියලා. ඉතින් මේ ඉන්නේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා කමල්. එයා තමයි මාව ට්‍රේන් කරන්නේ. ඉතින් අපි අද ට්‍රේනින් සෙෂන් එකක් ගන්න යන්නේ මිනිත්ුත් කරනවා. ඉතින් හැම වෙලේම ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් මිනිත් ගෙදර ඉන්නවා නම් මට පහසු මට එයාව ගෙනියන්න පුළුවන් තැනක් තියෙනවා නම් මම අනිවාර්යෙන් එයාවත් සහභාගී කරගන්නවා. ඉතින් ඔන්න අපි ජිම් එක ඇතුළට ආවා. ඉතින් අපේ ඉස්කෝලේ ඉවරයි. දැන් තමයි අපි යන්නේ. ඉතින් ගොඩක් එක්සර්සයිස් කරන්න ඕනේ. එක්සර්සයිස් make you perfect. Yes, මොනවද කරන්නේ වද? මිනිත්. මොනවද කරන්නේ? Jumping jacks. Or you do push-ups? Look. Go. Look front. කෙලින් මෙහෙම ඔළුව මෙහෙම කෙලින්. ඔන්න okay. තා පල්ලෙට නෑ. මෙතන. From your chest. Front. Right. Front. What are you looking? You also put me. Let him guide. Let him do whatever want to do. Right. හදන්න එපා රොෂාන් හදන්න එපා. Let him do whatever. කෝ අරක Very good. Good job. Okay, Yay. same thing other way. Same thing other way. Other way. Other way.
Same thing from that side. Okay, follow Tati. Follow Tati. Huh? Same thing. දෙමාපියෝ විදියට අපි හැම වෙලේම අපේ දරුවන්ගේ අධ්‍යාපනයට වගේ ශාරීරික යෝග්‍යතාවයට උනන්දු වෙන්න ඕන. ඒගොල්ලන් හොඳට එක්සර්සයිස් කරලා ෆිට් එකේ හිටියොත් තමයි ඒගොල්ලන්ට ස්ටඩීස් උනත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මිනිත් තමයි මට කියන්නේ මොනවද වෝම් අප් එකක් අපි කරන්න ඕනේ කියලා. ඉතින් අපි මිනිත්ගෙන් අහලා බලමු මොනවද එක්සර්සයිසස් ටික කියලා. ඉතින් අද අපි jump through jacks කරන්න ඕනේ. Jump jacks. Jump through jacks තමයි අපි Okay. 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 jumping run කරන්න full endurance. Betul. Kanan. Ini kalau kan, apa makan? Oh. Go. Let's go. Superman. Very good. 5, 4, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2. මගේ වර්ක්අවුට් එක තාම ඉවර නෑ. ඉතින් මම ඉවරනකම් මම මිනිත්තු දුන්නා පොඩි වැඩ වගේ. මම හැම වෙලේම බෑග් එකක් ගෙනියනවා. ඒකේ යාගේ ඩ්‍රොයිං බුක්ස් උයි යාගේ හැම දෙයක්ම දාගෙන යනවා. මොකද එතකොට එයාට කම්මැලි වුණාම මොනවාරි දෙයක් කරන්න පුළුවන්. වර්ක්අවුට් එක ඉවරයි. ඉතින් හරිම මහන්සි. මිනිත් ඩ්‍රොයිං වගේක් කර කර ඉන්නවා. එයාගේ වර්ක්අවුට් එක ඉවරයි. ඉතින් ස්ට්‍රෙචින් කරලා ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. Good job. කොහෙන්ද? මෙන්න 6 pack එක. රෝකලා නෙවෙයි ඔබ දැන් ඔය විදිහට තමයි අපි 6 pack එක හදා ගන්න ඕනේ. මේ මෙතන පොඩ්ඩක් මේ හරියට මේ ඩිෆයින් එක දාන්න යන්න 6 pack එක. හරිද? දැක්ක දන්න ඔහොම තමයි 6 pack එක තියෙන්න ඕනේ. right.
දැන් අපි යනවා කොහෙද යන්නේ? කොහෙ වෙනද ලිෆ්ට් එක? දැන් අපි යන්නේ අම්මා පික් කරගන්න. නෑ අම්මා පික් කරන්නේ දැන්. අම්මා තව වැඩ. ඔෆිස් එකේනේ. අපි දැන් යනවා අපේ post workout meal එකට. මොකද්ද post workout meal? Post workout meal. Right. How was the day? Good. Huh? Good. How was the day? Good. මොනවද කරපු ඉගෙනගත්ත exercises? ගොඩක් ඉගෙන ගත්තා. මොනවද කරේ? Exercise make you Exercises make us happy. හොඳයිද? exercise කරපු එක නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මිනිත්ගේ ජිම් එකේ කාලේ ගෙවුනේ. එහෙනම් ගිහින් එන්න. Bye.